අවසරයි රසික මැඩම් විදුහල්පතිතුමිය සහ නියෝජ්‍ය විදුහල්පතිතුමියන් සියලුම දෙනාගේ මම කෙටියෙන් අවසර ගන්නවා කෙටි කාලයක් නිසා දෙමාපියන් ආරාධිත සියල්ලන් කුංචි පැටව මම කැමති මේ පොඩි කට්ටියගේ මුහුණු පේනවා නම් නිශාන්ත ස්තුතියි මේ වගේ වෙලාවක මේ වගේ ආදරණීය දැනකට මට ආරාධනා කරා. එතන තියෙනවා මහා ලොකු කතන්දරයක්. ඒ කියන්නේ මාව තෝරගන්න වෙනුවට ටීවී මොනක් තෝරගන්න තිබුණු වෙලාවක් නෑ. එහෙම තෝරන රටක මාව තෝරගත්තට ආයෙත් සරයක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අර දුවල්පතුමිය කිව්වා වගේ මේ වේදිකාව ඇත්තටම මේ මම නාට්‍යයක් කරන්න කියලා හරි අමාරුවක වැටුණා. මොකද මේක පළල වැඩි. හැබැයි විදුහල්පතිතුමිය කිව්වා ඒකේ ඉඩ මදි කියලා. ඇත්තටම හේමමාලි කෙල්ලන්ට මේ වගේ 10ක් තිබුණා රංගපාන. ඉතින් ඒක තමයි හේමමාලි විශේෂත්වය. ඒලා හරි ආඩම්බරයි විදිහේ හරි ආසයි. ඕගොල්ලෝ තමයි මේ වයසක අපි තාම ජීවත් කරවන්නේ. ඒක තමයි ශක්තිය. ඉතින් අර හේමමාලි විදුහල්පතිතුමිය ඒ කියපු වචන ටික තුල එතුමියගේ කතාව හරි ආදරණීය කතාවක්. ඒ එතුමියට දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ තමයි දරුවා. කෙනෙක් හරි දෙන්නෙක් හරි ඇති සමහරලා. මේ දුව. හැබැයි විදුහල්පතිතුමියට මේ 570ම එයාගේ දරුවෝ. එයා ආඩම්බරකාර අම්මා කෙනෙක්. ඉතින් ඒ ආඩම්බරකාරකම ඒ විදුහල්පතිතුමියගේ මුළු ඇඟින්ම හැම තැනින්ම ප්‍රකාශ වෙනවා. අන්න ඒ වගේ ඒ විදුහල්පතිතුමිය වගේ රසික මැඩම් වගේ මේ පුහුණු කරපු ආදරණීය ගුරුවරු වගේ මේ බලන් ඉන්න hina වෙන සුබපතන ආශිර්වාද කරන ගුරුවරයන් වගේ අය මේ මහ පොළොවේ වැඩි ඉපදුනොත් මේ රට පාරාදීසයක් වෙයි. ඒකම නැත්තම් හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙයි. අන්න ඒක තමයි මම කියන්නේ. සමාවෙනවා කටහඬ කියනස්. ඒ හරියම මේ පැය කීපය දුන්නු මේ සතුට මේ ආනන්දය කොහෙන්ද අපි ලබන්නේ? දැන් මේ දෙමව්පියන් මම හරි ආසාවෙන් හිටිය දෙමව්පියෝ මේක දෙක වෙන්න අපුඩි ගහයි. හැබැයි විදුහල්පතිතුමිය උඩ පැලන්න අපුඩි ගන්නවා. රසිකවන්ටම අපුඩි ගන්නවා. මේ මැඩම් සතුට මේ දරුවෝ මෙතන කරපු ප්‍රාතිහාර්ය අපි කොහෙද දකින්නේ? ලංකාවේ අපේ රටේ වැඩිපුරම ඉස්සරහින් ඉන්නේ දැන් වර්තමානයේ ගෑනු ළමයි. විශ්වවිද්‍යාලවල ගියාම පිරිමි ළමයි නැහැ. දැන් අමාරුයි කියපු දුෂ්කරයි කියපු රැකියාවන් බාරගන්නේ ගෑනු ළමයි. ගුවන් යානා පදවන්නේ ගෑනු ළමයි. ඒ විතරක් නෙමෙයි මේ ළඟදී නැවක් පදවන්නත් කැප්ටන් කෙනෙක් විදියට ගෑනු ළමයි රැකියාව තෝරගත්තා. ඉතින් මේ දරුවෝ පෙන්නනවා ඒ ජවය. අපි දන්නවා කොයිතරම් ජව සම්පන්නද කාන්තාව කියන්නේ. කාන්තාව මට සිලිටි මුදුසුමුදුයි ඒ වගේම තමයි ඇයගේ ශක්තිය. මේ තාත්තලා මාත් එක්ක තරහ වෙන්නේ නැති වෙන්නේ. හැම පවුලකම අම්මා කෙනෙක් තීරණ ගන්නකොට එක්කෝ තාත්තා අම්මට තීරණ ගන්න ඉඩ දීලා තියෙනකොට ඒ පවුල තමයි ඉස්සරහට එන්නේ. ඒක තමයි ඇත්ත. අපි කැමති වුණත් අකමැති වුණත් අම්මා කෙනෙක් තමයි පවුල හැර නොයා ඒ පවුල අල්ලන්නේ. ඒ පවුල හරහා සංස්කෘතිය අල්ලගෙන ඉන්නේ. අපි ශ්‍රී ලාංකීය සංස්කෘතිය කියලා ආඩම්බර වෙනවා නම් ඒ ආඩම්බරක මේ පදනම තමයි කාන්තාව. ඉතින් මයි පුතේ හේමමාලි පැටව ඕගොල්ලෝ කවදාද මේ රට බබළු වුණා මම දන්නවා. හේමමාලි නම තියනවා ඕගොල්ලෝ. එහෙමද? හරි. අපි චොට්ටක් කතා කරමුනේ. මට මේ ප්‍රධාන අමුත්තෙක් කියලා විශේෂ අමුත්තෙක් කියලා අර හරි සංවරශීලී විදිහට ඉන්න හරි අමාරුයි පුතේ.
මමත් ආස ඔයගොල්ලෝගේ ඉන්නේ. ඔයගොල්ලෝ දැන් අද මෙතන පෙන්නනවා නාට්‍ය, ගායනා, රංගන ඔක්කොම. ඉතින් මම ආසයි ඔයගොල්ලෝ පොඩ්ඩක් කෑ ගහනවා බලන්න. කෑ ගන්නද? හරිද? හරි. එහෙනම් සද්දෙන් ඈ මම හෙලෝ කියනකොට ඔයගොල්ලෝ හායි කියනවද? හෙලෝ 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 ඇට්ටකත් එක්ක නේද? හෙලෝ 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 ඔයාලට ඔයාලා හෙම්මාලි නේද? මං කින්සුට්. ඔයාලා ආඩම්බර වෙන්නේ හෙම්මාලි ගැනද කින්සුට් ගැනද? අපි කින්සුට් නේ. හරි. එහෙනම් මං කින්සුට් කියන අවුල හෙම්මාලි ගැන. අපි හෙම්මාලි ගැන. මම කින්සුට්. අපි හෙම්මාලි. 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 මම කින්සුට්. මම කින්සුට්. මම කින්සුට්. Mama kinsut. 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 හේමමාලි කෙල්ලන්ට හොඳට පණ දෙනවා නේද පුතේ? අපි කවදා හරි මේ ලංකාවේ හේමමාලි කියන නම තියනවා කියන එක අද ඔයගොල්ලෝ පෙන්නනවා. හරි දක්ෂයි. හරිම තමයි. හරිම ආඩම්බරයි. ඒ ඔයගොල්ලන්ගේ මේ පාපු මම කියන්නේ ඒක පෙළහරක් කියලා. හරිම ලස්සන. ඉතින් පුතේ මේ රසිකා මඩම් මගෙන් අහුවා ප්‍රශ්නයක්. මම ඒකට මෙතනදී උත්තර දෙන්නම් කියලා කිව්වා. මඩම් අයි නාට්‍ය කරන්නේ කොහොමද මේ සයන්ස් එක කරේ කියලා. පුතේ ඔයාලා දන්නවද අර මෙතන දරුවෙක් කිව්වා මම ගමේ කොල්ලෙක් කියලා. මම ගමේ කෙල්ලා. මම පොළොන්නරු. මේ මඩම් අහපු ප්‍රශ්නේ මම නාට්‍යකාරයෙක් වුණා මම කිසිම දවසක ඒ දැන් උගන්වන නාට්‍ය රංග කලාව. හැබැයි අපිට නාට්‍ය රංග කලාව ඉගෙනුවේ නැහැ. මම විශ්වාස කරනවා නාට්‍ය කාටවත් උගන්වන්න බෑ කියලා නාට්‍ය ගුරුතුමයෙක් ඉන්නවනම් මට සමාව වෙන්න ඕනේ. මගේ ගෝලියෝ නාට්‍ය කරපු අද ඉන්නවා දොස්තර මහත්තුරු ඉංජිනේරුවෝ එතකොට නීතිඥයෝ හැම අංශයකම අය ඉන්නවා. මම කිසිම දවසක ඒගොල්ලන්ට නළුව වෙන්න කිව්වේ නැහැ. නළුව තමයි ජීවිතේ. ඔයාලා දන්නවා විලියම් ෂේක්ස්පියර් කියන නාට්‍යකරුවා කියලා තියෙනවා ජීවිතේ රංගමඩලා අපේ රංගන නළු. මම පුතාලා රංගපානවා. ජීවිතේ මේ අම්මලා තාත්තලා රංගපානවා. ඒ රංගපෑමට හොඳම දේ තමයි ඩ්‍රාමා. මම කියනවා මේ අම්මලා තාත්තලාට ඩ්‍රාමා ඉගෙන ගන්න කියලා. මට පුළුවන් මම රටේ ජනාධිපතිට ඩ්‍රාමා ගන්න. එහෙම වුණොත් ඒගොල්ලන්ට පුළුවන් ලෝකෙට ආදරය කරන්න. ඇත්තටම ආදරය කරන්න. දේශපාලනික වශයෙන් කරන ආදරය නෙමෙයි මුළු හදවතින්ම ආදරය කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා නාට්‍ය කරන්න. ඉතින් මේ මැඩම් මගෙන් අහපු ප්‍රශ්නේ මයි පුතේ නාට්‍ය ඉගෙන ගත්තේ නැහැ. අපි හිටියේ පොළොන්නරුවේ. අතිශය දුෂ්කරයි. අපිට තිබුණේ පොත් විතරයි. හැම අකුරක්ම කියවුවා. ඒ කියවපු අකුරුත් එක්ක තමයි
මේ සංවේදනයේ එන්නේ. මම ගුරුවරයෙක් වුණාට ඒ ගුරුකමේ මම රසික මැඩම්ටත් කිව්වේ ඒකයි චක්‍රලේඛ වලට යට වෙච්ච කෙනෙක් නෙමෙයි. මම විද්‍යාව ඉගෙනුවට කිංසුල් විද්‍යාලයේ සහ පොළොන්නරුවේ හවස් දරුව ගත කළේ ළමයි එක්ක ඩ්‍රාමා විවාද කලාවුලේ ඒවත් එක තමයි හිටියේ. ක්‍රීඩා නෙට්බෝල්. ඉතින් දැන් මේ අපිට තිබුණ පොත් විතරයි. ඒකයි මම කියන්නේ පුතේ කියවීම තුලින් තමයි මෙච්චර දුරට ඉස්සරහට ගියේ. කිංසුල් විද්‍යාලයේ නාට්‍ය 51ක් නිෂ්පාදනය කරා. අවුරුදු 20ක් තුල. ඒ 51ම ජාතික මට්ටමට ගියා. ඒ 51කින් 29ක් පළවෙනි වුණා. සම්මාන 200ක් විතර තියෙනවා. ඒ සම්මාන වලින් ගොඩාක් ඒවා මම ඉස්කෝලේ තියලා ආවා. ඉතින් මගේ දරුවන්ට මම නළුව වෙන්න කිව්වේ නෑ නළුව වුණාට. ඉතින් මම මොනවා හරි කියන්න ගිය එකක් මට මතක නැති වුණා. කොහොමද අනිත් එක මේ අර මැඩම් අහපු ප්‍රශ්නේදී විද්‍යාව කරාට කොහොමද නාට්‍ය කරන්නේ? විද්‍යාව ASCII තමයි නාට්‍ය තියෙන්නේ. නාට්‍ය ASCII තමයි ජීවිතේ තියෙන්නේ. විෂයක් ASCII තියෙන්නේ විෂය කරුණු. හැබැයි ජීවිතේ තියෙන්නේ අත්දැකීම් තුල. මයි පුතේ අත්දැකීම් ලබන්න මේ අද ලැබුවේ පුදුමාකාර අත්දැකීම්. ඒ අත්දැකීම ඔයගලන්ට ඒ අත්දැකීම කවදා හරි ජීවිතේට ඇලෙන්නේ ඔයගොල්ලෝ වැඩි හිටිය වුණා. ඒ නිසා ආදරණීය දෙමව්පියනි දරුවන්ට උගන්වන්න. O level A level ඕන එකක් උගන්වන්න. හැබැයි මේවා වළක්වන්න එපා. O level වෙනකන් කිසිම තරගයක් නැහැ. O level වාගේ ෆේල් වෙන්න තමයි අමාරු. පාස් වෙන්න නෙමෙයි අමාරු ෆේල් වෙන්න අමාරු. මම ශිෂ්‍යත්වයේ පාස් වුණා. හැබැයි මම ශිෂ්‍යත්වයේ පාස් වෙනකොට මම දන්නේ විභාගේ නම. ඒ විභාගේ නම දන්නේ. මම තමයි ඒ ඉස්කෝලේ පළවෙනිම ශිෂ්‍යත්වලාභියා. මම දන්නේ. ඉතින් විභාගයකට කියලා එක්කන් ගියා. මම අවුරුදු 8ේදී තමයි ශිෂ්‍යත්වයේ පාස් වුනේ. මම අවුරුදු 3ේදී තමයි ඉස්කෝලේ ගියේ. අකුරු ලියන්න පුළුවන්ලු කියන්න පුළුවන්ලු ඊට පස්සේ ඒ කාලේ උපැන්න බලන්න නෑලු. ඒ පාර අපේ තාත්තා මාව වඩාගෙන තමයි ශිෂ්‍යත්ව විභාගයට එක්කන් ගියේ. මොකද අර උස නැහැ. අර ඩෙස් එකේ ඉඳ ගන්න උස නැහැ. තාත්තා ගෙදරින් කොට්ටයක් අරන් ගිහිල්ලා. කොට්ටේ උඩ ඉඳගෙන ශිෂ්‍යත්වය ලියලා ඊට පස්සේ එළියට ඇවිල්ලා මම තාත්තට ගිහුණා තාත්තේ මම දැනට ටික ඔක්කොම හරි කියලා. පුතා කොහොමද දන්නේ කියලා අහුවා. මම හරියටම හැදුවා කියලා. ඒ වගේම දැන් නම් මාසෙක යනවනේ ප්‍රතිඵල. ඒ කාලේ අවුරුද්දක් යනවා. ඉතින් මම පහේදී ලියපු ශිෂ්‍යත්වයේදී ශිෂ්‍යත්වයට රිසල්ට් ආවේ 7ට ආසන්න. ඊට පස්සේ තමයි මම කැකිරාල් සෙන්ටර් එකට ගියේ. ඉතින් අපි දන්නේ මගේ දුවලා දෙන්න ශිෂ්‍යත්ව පාස්. මගේ පොඩි එක්කෙනා ඔය දෙන්නා මහමායා පොඩි එක්කෙනා ලකුණු 189ක් ගත්තා. එයා මුළු පළාතෙම පළවෙනියා. කිසිම පන්තියකට ගියේ නැහැ. මම මේක සහතික වශයෙන් කියනවා. මගේ පුතාලා ශිෂ්‍යත්වය කියලා කියන්නේ අමාරු විභාගයක් නෙමෙයි. ඒක පාස් වෙන්න පුළුවන්. ඒකට ක්ලාස් යනවා කියන එක දෙමව්පියන්ගේ තීරණයක් යවන එක. නමුත් ඇත්තටම අපේ දරුවෝ ඉගෙන ගත්තේ ගෙදරදී. දැන් මෙතන මම හරි සතුටුයි මේ විද්‍යාල්පතිතුමිය සහ මේ ආචාර්ය මණ්ඩලයේ තියෙන දැක්ම ගැන. එතුමිය තෝරලා තිබුණේ වනාන්තරේ. දැන් මේ වනයේ කියන්නේ තෝරා නොගන්නා වනයක ස්ථාපනය නොකරන ලද පරිසරය. එතන දැන් අපි ගෙදරට සර්පවලට එන්න දෙන්නේ නැහැ. කරපොත්තොන්ට එන්න දෙන්නේ නැහැ. මීයොන්ට එන්න දෙන්නේ නැහැ. මේ වනාන්තරේ කවුරුවත් එළවන්නේ නැහැ. ඒ වගේම අපි ගෙදර තක්කාලි ගස් හදලා, බටු ගස් හදලා, අමමිරිස් ගස් හදලා ඒක වටේ තියෙන ගස් ගලවලා විසික් කරනවා වල් ගස්. හැබැයි ස්වභාව ධර්මය ඒ සියල්ලම වරණය කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි කැලේ කියන්නේ සමතුලිත මට වචනේ නෑ සමතුලිතව හැදුණු සංචිතය.
ආදරණීය ගුරුවරුන්ගේ මම පොඩි දෙයක් කියනවා. මේ අධ්‍යාපනය සරල කරන්න. ලිහිල් කරමු. මම අර තක්කඩි ගුරුවරයෙක්. ඒ කියන්නේ ඔය චක්‍රලේඛත් එක්ක හිටියේ නෑ මම. හරිම මට ඕන දේ තමයි මම කරේ. එහෙම නොකරනම් මගේ දරුවෝ අද මට මෙච්චර ආදරේ වෙන්නේ නෑ. ඒ දරුවෝ අද විශේෂයෙන් කිංසුත් දරුවෝ එයාලාගේ නෝනලා කරන්න උනම මගෙන් තමයි මට තමයි කතා කරන්නේ බඩ මොකද කරන්නේ කියලා අහන්නේ. කියන්නේ ඒ තරම් මා විශ්වාසයි. මම වැඩ කරනවා එක්තරා ඉස්කෝලේක ප්‍රයිමරි එක ශිෂ්‍ය අතර 50 ඇරලා වැඩ කරන ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ මම ඩ්‍රාමා කරලා එළියට බහිනවා. අර ශිෂ්‍යත්ව පන්තියේ ඉරලා හිටපු දරුවෝ එළියට බහිනවා මේ රසක මැඩම්. ප්‍රතිපඩ වෙන්නව නේද? එතකොට දැන් මේ ළමයිගේ මූණු මැලවිලා. අයි උදෙත් ඉගෙනගෙන ශිෂ්‍යත්වයත් ඉගෙනගෙන පොඩි ඉන්ටර්වල් එකකට වොෂ්රූම් යන්න ආවේ. දැන් ගෑල් ළමයි දෙන්නෙක් මෙහෙම බැම්බඩ හේතලා ඕව ඉන්නවා. හරි වියලි මූණ. හිටපු ගමන් පුතේ වරාමල මෙව පාවෙනවා. ඔන්න අර පුංචි දෙන්නගේ මූණේ පොඩි හිනාවක් ඇඳුණා. එතෙක් නොතිබුණ හිනාව. ඒක මට හරි සන්තෝෂයි පුතේ. ඒ පාර මං ඇහුවා මොකද්ද පුතේ? ඔන්න පුතේ අර දරුවෝ ආසේ තිබුණු හිටපු අධ්‍යාපනික ජීවිය නැගිට්ටා. මං ඇහුවා මොකද්ද පුතේ? වරා බීජයක් කිව්වා. ඊට පස්සේ මං අර පැටව දෙන්නගෙන් ඇහුවා වරා බීජයක්. ඒක තමයි නේ පුතේ. ඒකේ මොකද්ද? ඔයාලා දන්නේ ගැන? සුළඟේ ව්‍යාප්ත වන බීජ. අපේ අධ්‍යාපනයේ ගිහින් තියෙන කල. මම හිතන්නේ මේ දරුවෝ හැදුව දවසට මේ දරුවන්ට ආදරය දුන්නාම නුවණ දුන්නාම කියන්නේ පොතේ නුවණ නෙමෙයි. ජීවිත ඥානය ලබා දුන්නාම දවසට මේ රට දියුණු වෙච්ච රටක් බවට පත් වෙනවා. ඒකම නැතුව අපි කතිර වෙනස් කරාට මම හිතන්නේ වෙනස් වෙයි. අතට අහුවෙන හැම එකක්ම කියවපු ගමේ කෙල්ලක් තමයි අද මෙතෙන්ට ඇවිල්ලා. අධ්‍යාපන පරිපාලනය පාස් වුණ අතහැරියා. විශ්වවිද්‍යාලයට යන්න නීති පීඨයට යන්න තේරුණා අතහැරියා. විදුහල්පති ශ්‍රේණිය හම්බෙලා රාහුලේ විද්‍යාලයට පත් වීම වුණ අතහැරියා. අතහැරලා කිංසුත් කොල්ලොත් එක්ක හිටියා. අද මං hina වෙලා ඉන්නේ මගේ තක්කඩි තෝරා ගැනීම නිසා. ඔයගොල්ලන්ට තෝරා ගන්න ඉස්සෙ තමයි පුතේ ඔයගොල්ලන්ට අනාගතයේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ ශක්තිමත් දරුවෝ බිහි වේවා කියලා මැඩම්ලට ස්තුතියි, අම්මලා තාත්තලාට ස්තුතියි, නිලධාරි මන්ත්‍රීට ස්තුතියි. බුදුසරණයි. Produção WMGS Mayaguratma. Asal ini Produção SH Mayaguratma. Produção MNH Kamagin. Produçãonya NPOE Pereira. Pagailan. Produçãonya PL Tamshi Sansea. Produçãonya WMWGS Mayaguratma. Produçãonya KAP Sri Lanka.
ප්‍රථම ස්ථානය NVON පෙරේරා. ගල්දේශනා. දෙවන ස්ථානය SG පෙරාරා සේනාසනායක. දෙවන ස්ථානය SS කුමාරිය ලුකේ. දෙවන ස්ථානය PG ඔෂිනියානා. प्रथम स्थान है EJG विद्यालय समावेक्रम. चित्र. प्रथम स्थान है DND विद्यालय. द्वितीय स्थान है WMSM हेमचंद्र. प्रथम स्थान है DWK कौशली. तुलसी से यंगे स्थान पर बेरानीटर सहलबाद तुलसी बाबू मैनेजर मारिहाल विश्वविद्यालय. हर्षे साथी प्रधान सिंह शनिवार कचेरी में मैनेजर में आया. हर्षे अंतर्गुरु. तेरहवें स्थान है AWGSS राजपक्ष. तेरहवें स्थान है करीगामी धर्मसिरी. प्रथम स्थान है साइनिलियांसा बोगलगा. केविन. तेरहवें स्थान है इमानिया वीर. तेरहवें स्थान है SH में सदरमा. प्रथम स्थान है एस्मिलिए नायक. असालिगिन. तेरहवें स्थान है साइनिलियांसा बोगलगा. तेरहवें स्थान है KMGH Isanga Kusekira. प्रथम स्थान है KAGC Senasha Veradna. गणेशना. तेरहवें स्थान है GC गायशा कुमार सिंह. तेरहवें स्थान है इमानिया वीर. प्रथम स्थान है शाहिदी पांसा. पदिगायना. तेरहवें स्थान है साइनिलियांसा बोगलगा. तेरहवें स्थान है HGS महान्याय. प्रथम स्थान है KAGC Senasha
Envianza Megugula. प्रथम स्थान है KAGC Senasha Velatna. Hadashri Senior Sarko Velatna Sahalabadan Hadashri Barak Ranjan Mani Hari Studio. Pashri Nisan Purana Saha Sri Barakatana Vidyana Saha Manilita Minariva Vedita Pranamita. Pashriya Atakuru. Televistana AHGLE Chitni. Televistana KGSN Rajpaksha. Televistana BA Ashika Misha. Asalina. Televistana AM Vinaki Sandisa Mantikon. Televistana BA Nagadadan. Televistana PRJC Mandagini Ramlekar. Padyacha. Televistana PDHT Kennedy Gulwardana. Televistana AM Vinaki Sandisa Mantikon. Televistana LL Hirumbi Bandara. Tiabina. Televistana WWDT Senanayaka. Televistana PDA Karnataka. Televistana RS Great Calculator. Kalika. Televistana WA Pramdita. Televistana BMGNP Maludania. Televistana AHGLE Chimney. Kadachna. Televistana JMBS Jaisingh. Televistana RC Bandara. Televistana DMSI Disanayaka. Chitra. Televistana PRGCM Radhika. Televistana PMN Ragnara. Televistana DRKG Radnaika.
Australian Syrian Sniper Beran Sahalabad Pashtun Vargan Mandarin Woman Missouri Mahanur Mahanur Sabave Kanak Kalanakan Ashuni Samanakan Kalagaya Redasi Sandra Rahul Ansha Chitra Devasana Yenami Salaba LG Seriliasa Kelvika Mentuli Nubina Dilrukshik Silva Kesenara Shri Pranadu Vivad Karinadia Kenasamina RMDGIS Sanavia LG Sirliansa KG Sirlianga EAR Kumari Nayaka Kanayanaika MSN Telecom Kepala Balkariana Pragma Asia Kalanaika Yenvi Arshma Samasiri Honorable Bhumika Randaya EMSL Ekanaika RM Nihasa Ranjana Pragma Ansha Kirvali Kandanaka PST Kuchiyarge Avenida Shishnaika Mandala Pradhan Shishnaika Oshadi Chandra Vijay Dilgar M. Sahibal Dalal Nisra Upradhan Shishnaika DGR